අපි ඉගෙන ගන්න යන්නේ ඔයාම බලා ගන්න පුළුවන් සරල ක්‍රම ගැන. මෙතනදී මම ඔයාලට ඉංග්‍රීසි නොලෙජ් එක වගේම ජීවිතේට අවශ්‍ය වෙන පොඩි දැනුමකුත් දෙන්න කැමතියි. මොකද අපි මේකෙදී මම මේ ටොපික් එකේදී සම්පූර්ණයෙන් කතා කරන්නේ සෝෂල් මීඩියා වල ඔයා දකින දේවලුත් එක්ක ඔයා ජීවත් වෙනවා නම් ඇත්තටම ඔයා සමහරක් වෙලාවට වොරි වෙනවා ඇති. මට මේ දේවල් නැහැනේ, අපිට මේ වගේ chance නැහැනේ, මම දැකලා තියෙනවා කමෙන්ට්ස් වල ගොඩක් වෙලාවට මට නම් තාම ඔහොම එකක් හම්බෙලා නැහැ එහෙම කියලා කියනවා. සමහරක් වෙලාවට ඒ දේවල් ලැබෙනවා නෙමෙයි, ඒගොල්ලෝ ලැබෙනව බව පෙන්නනවා. සමහරක් වෙලාවට ඇත්තටම යාලට ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඒගොල්ලන්ට මේ දේවල් 24 hours ම ලැබෙන්නේ නැහැ. මුළු අවුරුද්දෙම ලැබෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ එක අවස්ථාවක් විතරයි ඒක. ඒක නිසා මතක තියාගන්න කිසිම කෙනෙක් සෝෂල් මීඩියා වල තමන්ගේ ජීවිතේ නරක පැත්ත දාන්නේ නැහැ. 98%ක්ම හොඳ පැත්ත විතරයි දාන්නේ. 2% එහෙම දාන්න පුළුවන්. හැබැයි 98%ක්ම වගේ හොඳ පැත්ත විතරයි දාන්නේ. එතකොට ඔයා ඔය වීඩියෝස් ටික බලන්නේ එක අයගේ හොඳ පැත්ත ගැන විතරයි. ඒතර ඒ හොඳ දේවල් එක එක්කෙනාගේ ලයිෆ් එකේ තියෙන ඔක්කොම හොඳ දේවල් අපිට එකපාර ලැබෙන්න විදිහක් නැහැනේ. එතකොට ඒ අපි ඕවරෝල් පැයක් තිස්සේ බැලුවොත් එහෙම අපි බලන්නේ මිනිස්සු 1000කගේ ඒවා. ඒතර මිනිස්සු 1000කගේ හොඳ අවස්ථාවල් ටික විතරයි ඒගොල්ලෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයා ඒක මට නැහැ කියලා හිතලා දුක් වෙනවා නම් අපරාධේ. right මම මේ ඒ පොයින්ට් එකට ටිකක් ફોකස් කරලා තමයි අද මේ ඉංග්‍රීසි ලෙසන් එක ඔයාලට කරන්නේ. right let's start. අපි ඉගෙන ගන්න යන්නේ ඔයාවම බලා ගන්න පුළුවන් සරල ක්‍රම ගැන. okay සමහර මගෙන් ඉල්ලලා තිබුණා ඔක්කොම ටෙන්සස් කරන්න කියලා. මම ඔක්කොම ටෙන්සස් කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මගේ කලින් වීඩියෝස් ටික චුට්ටක් බලලා ටෙන්සස් ටික ගන්න. මම අලුතෙන් ආපහු කරන්නම්. හැබැයි මේ කන්ටිනියු කරන ටික කරාට පස්සේ. right okay අපි ඉගෙන ගන්න යන්නේ ඔයාම බලා ගන්න පුළුවන් සරල ක්‍රම ගැන. අපි කියන්නේ we. ඔයගොල්ලෝ already දන්නවා අපි කියන්නේ we. එතකොට මේක අනාගතයෙන් තමයි තියෙන්නේ. අපි ඉගෙන ගන්න යන්නේ. තාම ඉගෙන ගත්තේ නැහැ. අපි ඉගෙන ගන්නයි යන්නේ ඊළඟ මිනිත්තුවේ, ඊළඟ මිනිත් එකේ, එහෙම නැත්නම් ඊළඟ දවසේ. එතකොට අපි කියන්නේ we. අපි තාම ඉගෙන ගත්තේ නැති නිසා මේක future එකෙන් තමයි යන්නේ. future කරන්නයි ඉන්නේ. ඒක නිසා අපි දානවා will. we will. right ඉගෙන ගන්නවට අපි කියන්නේ learn කියලා. right අපි ඉගෙන ගන්නවට කියන්නේ learn. we will learn. අපි ඉගෙන ගන්න යන්නේ. we will learn. යන්නේ කියන එක මේ future එක ඇතුලේ තියෙනවා. මේ will කියන එක ඇතුලේ ඉගෙන ගන්න යන්නේ කියන එක මේ will එකේ තියෙනවා. right ඔයාම බලා ගන්න පුළුවන් සරල ක්‍රම. අපි ඉගෙන ගන්න යන්නේ සරල ක්‍රම. සරල කියන්නේ simple. right සරල කියන්නේ simple ක්‍රම. methods කියන්නත් පුළුවන්. අපි මෙතනදී ways කියලා use කරමු. right we will learn simple ways. ඔයාම බලා ගන්න පුළුවන්. බලා ගන්නවට අපි කියන්නේ take care. right බලා ගන්නවට අපි කියන්නේ take care. එතකොට ඔයාම බලා ගන්න පුළුවන්. ඔයාව නම් අපි කියන්නේ you. right එතකොට මේක ඔයාවමනේ. ඔයාවම කියනවා yourself. yourself. right ඔයාම yourself. do it yourself. ඔයාම කරගන්න. එතකොට අපිට ඕන වෙන්නේ we will learn simple ways. බලා ගන්නට පුළුවන් කියන එකට අපි කියනවා ට තියෙන හින්දා to. බලා ගන්නවට අපි කියන්නේ take care. right to take care. බලා ගන්න පුළුවන් කාවද? yourself. ඔයාවම බලා ගන්න පුළුවන්. ඔයාවම මේක කනෙක්ට් කරන්න ඕනේ. ඉතින් අපි මෙතන off දානවා. right we will learn simple ways to take care of yourself. we will learn අපි ඉගෙන ගන්නවා simple ways සරල ක්‍රම to take care of yourself. ඔයාවම බලා ගන්න පුළුවන්. right okay දැන් අපි කතා කරන්න යන්නේ අපි හැමදාම ඔයාට කරන්න පුළුවන් පොඩි දේවල් ගැන බලමු. අපි හැමදාම ඔයාට කරන්න පුළුවන් පොඩි දේවල් ගැන. ඔයාව සතුටෙන් තියන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? අන්න ඒ ටික අපි චෙක් කරමු. හරිම වැදගත්නේ. ඇයි අපිට බැරි අපිව සතුටෙන් තියාගන්න? හරි. අපි බලමු මොනවද අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. අපි බලමු කියලානේ කියන්නේ. අපි බලමු. තාම බැලුවේ නැහැ. ඒකින්ද මේක future. අපි කියන්නේ we. බලමු හින්දා අපි will දානවා. we will. බලනවට අපි කියන්නේ look. right බලමු කියලා තියෙන future ඉඳ තමයි අපි will දැම්මේ.
බලනවට කියන්නේ look. ඒක නිසා තාම බැලුවේ නෑ. future එකේදී බලන්න ඉන්නේ. we will look කියලා දැම්මා. future හින්දා will look. we will look. we will look. මොකක්ද දැන් බලන්නේ අපි? පොඩි දේවල් කරන්න පුළුවන් පොඩි දේවල් ගැන තමයි බලන්නේ. right? පොඩි දේවල්. එතකොට පොඩි දේවල් වලට අපි කියනවා පොඩි නම් small. දේවල් වලට අපි කියනවා things. right? things. small things. පොඩි දේවල් small things. we will look blank. මම පොඩි blank එකක් දෙනවා small things. එතකොට මොන හරි දේවල් ගැන point out කරන හින්දා අපි මෙතන දානවා at. we will look at small things. we will look at small things. right? ඔයාට කරන්න පුළුවන්. ඔයා කියන එකට අපි කියනවා you කියලා. right? you කරන්න පුළුවන් නම් කරන්න කියන එක do. හරි? කරන්න කියන්නේ do. පුළුවන් කියන්නේ can. do can නෙමෙයි. ඒතර අපි කියන්නේ can do. මේක switch කරනවා. මාරු කරනවා. you can do. we will look at අපි බලනවා small things පොඩි දේවල් you can do. right? you can do. ඔයාට කරන්න you can do. you can do. right? හැමදාම කියන්නේ every day. right? we will look at small things you can do every day. we will look at small things අපි බලනවා පොඩි දේවල් ගැන you can do ඔයාට කරන්න පුළුවන් හැමදාම. right? ඔයාට හැමදාම කරන්න පුළුවන් පොඩි දේවල් ගැන අපි මේකෙදි බලනවා. right? මම මේ හැම ලෙසන් එකකදීම try කරනවා එක්ක ඔයාට මොන හරි language එකේ දැනුමක් දෙන්න. එහෙම නැත්නම් ඔයාට ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් දෙයක් එක point එකක් දෙන්න. මොකද අපිට මේ වෙලාවේ මගේ subject එක තමයි මේ මම කරන්නේ. මම maths and English උගන්වන teacher කෙනෙක්. එතකොට මගේ subject එක පැත්තෙන් මට දෙන්න පුළුවන් උපරිමය මම දෙනවා. මම දැකලා තියෙනවා ගොඩාක් teachersලා advices දෙනවා. හැබැයි ඒගොල්ලෝගේ subject එක නම් මම දැකලා නැහැ උගන්වනවා. මම කියන්නේ ඔයාට society එකට ඇත්තටම දෙයක් කරන්න ඕන නම්, ඔයාගේ සමාජයට ඇත්තටම දෙයක් කරන්න ඕන නම් ඔයා දන්න දේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් බොරුවට advice කරන එක හැමෝටම කරන්න පුළුවන් නේ. advices අපිට පාර යන කෙනකින් උනත් ගන්න පුළුවන්. හැබැයි මම දන්න ඉගෙන ගත්ත දේ දෙන එක තමයි මගේ responsibility එක. එහෙම නැත්නම් මගේ duty එක. I guess so. මම එහෙම හිතනවා. මම දන්න දේ මම society එකට දෙන්න ඕනේ. right? ඇත්තටම මට එහෙම ලෝභකමක් දැනෙන්නේ නැහැ මගේ classes වලට ආවෙ නැතුව මේකෙන් විතරක් ඉගෙන ගනි කියලා. සමහරවිට ඉතින් තමන්ගේ subject එක කරනවා කියන class board එකට විතරක් society එකට social media use කරනවා. but මම එහෙම use කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න හැම වීඩියෝ එකකම මම ඔයගොල්ලන්ට දැනුම තමයි දීලා තියෙන්නේ. මම මේක කරාට පස්සේ ගොඩාක් අය මේ system එකට කරනවා මම දැකලා තියෙනවා. I'm really happy about that. මගේ දේ කරා කියලා මම ඇත්තටම copy කරා හැම කියන්නේ නැහැ. මොකද අපිට society එක දෙන්න පුළුවන් විදිහට අපි මොන හරි දෙන්න ඕනේ. මොකද අපි 60ක් 70ක් ජීවත් වෙලා මැරෙන්න ආපු මිනිස්සු. ඉතින් එතනින් එහාට අපිට මේකේ පැවැත්මක් නැහැනේ. ඉතින් ඒ වෙනකන් අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරා නම් හරි. මේ දේවල් ඔයාගේ ඇඟට හොඳක් සනීපයක් දැනෙන්න උදව් කරයි. right? මේ දේවල් කියන්නේ කොහොමද අපි? මේ දේවල් ගොඩක් හින්දා these දේවල් things these things උදව් කරයි. හැබැයි මේක තාම කරලා නැහෙනේ. future එකේ තමයි වෙන්නේ. ඒක නිසා will. these things will උදව් වලට අපි කියනවා help. these things will help. මේ දේවල් උදව් කරයි. මේ දේවල් උදව් කරයි මොනකටද? ඔයාගේ ඇඟට සනීපයක් දැනෙන්න. ඔයාගේ ඇඟට අපි කියන්නේ ඔයාගේ නම් අපි කියන්නේ your. ඔයා නම් you, ඔයාගේ නම් your. ඇඟට අපි කියනවා body, your body. these things will help. මේ දේවල් උදව් කරයි your body හොඳ සනීපයක් දැනෙන්න. දැනෙනවට අපි කියන්නේ feel. right? දැනෙනවට කියන්නේ feel. හොඳක් දැනෙනවට කියන්නේ better.